සුබ දවසක් දරුවනේ. ඔන්න සුගත්රුහන් এডুকেෂන් හරහා ඔන්න මම අද ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ සිංහල ව්‍යාකරණ වල කර්මකාරක වාක්‍ය, කර්තෘකාරක වාක්‍ය හඳුනාගන්න සහ ඒවා කොහොමද කර්මකාරක එකක් කර්තෘකාරක කරන්නේ, කර්තෘකාරක එකක් කර්මකාරක කරන්නේ කියන එක පැහැදිලි කරන්න. මේක මුලදී අපි පැහැදිලි කළා උක්තය සහ අනුක්තය. මේක හඳුනාගෙන තමයි මේ කර්මකාරකයට එන්න ඕනේ. මෙන්න පුතේ උක්ත අනුක්ත හැදෙන විදිය. හරි. එහෙමනම් මේකේ කොහොමද හැදෙන්නේ කියලා බලන්නකෝ. මෙන්න උක්ත මෙන්න අනුක්ත. කර්මකාරක වාක්‍ය නිර්මාණය කරද්දී ඔයා කලින්ම ඉගෙනගෙන තියෙන්න ඕන එක තමයි මේ පාඩම. උක්ත අනුක්ත. නැත්තම් කර්මකාරකයේදී ඔයාලට කර්මය බඩ පත් කරන්න නැත්තම් කර්මය උක්ත කරන්න, උක්තය කර්ම කරන්න, මේ වගේ දේවල් කරගන්න අමාරු වෙනවා. ඒ නිසා ඔන්න බලන්න පුතේ දරුවා කියන සාමාන්‍ය නාමපදය ඒක වචනය අරගත්තොත් ඒක උක්ත පදයක්. ඒකේ අනුක්තය ඒකමයි. එහෙනම් ඕනම නාමපදයකට අපිට දාන්න පුළුවන් ඒකම. සිංහයා සිංහයා, බල්ලා බල්ලා, කොටියා කොටියා, අලියා අලියා. ඒ ඕන විදිහට දාන්න පුළුවන්. හරිද? එතකොට බහුවචන එකක් නම් මෙන්න උක්තය දරුවෝ දරුවෝ. ඒකේ අනුක්තය අල්ලායන්න තියෙනවා විතරයි බහුවචනයක් අනුක්ත වෙන්නේ. පැහැදිලි? සර්වනාම පදයෙන් ඒක වෙන කතාවක්. ඒ කියන්නේ අපි නම් අප වගේ ඒවා බහුවචන තමයි. ඒ වුණාට මේ වගේ සාමාන්‍යයෙන් මේ වගේ නාම පදයක් හැදෙන්නේ. ඒකේ අල්ලායන්න අපිට තියෙනවා. ඒක අනුක්තයි. අනිත් ඒවා උක්තයි. බහුවචන නම්. ඊළඟට දරුවේ කණියමාර්ථ උක්ත සහ නියමාර්ථ අනුක්තය කියන ඒවා. ඔක් පිරිමි නම් ඔක් කියලා දෙනවා දරුවෙක්. ඒකේ අනුක්ත පදයට කූය දෙනවා. පැහැදිලිනේ? ඊළඟට ගැහණියක්, දැරියක් කියන එකේ උක්තය අල්කයන්න ක අනුක්තය. එහෙම නැත්නම් අනියමාර්ථ අනුක්ත පදයේ විදිහට ක යෙදෙනවා. මේක ලේසි සරලව මතක තියාගන්න. කොල්ලෙක් නම් පුතේ උඩ පේන්න තියෙනවා. උගේ යටත් පේන්න තියෙනවා. කෙල්ලෙක් නම් උඩ පේන තිබ්බට යට පේන්නේ නැහැ. මොකද්ද පේන්නේ නැත්තේ? පිල්ලම. මතක තියාගන්න. පිල්ලම තමයි නැත්තේ. එහෙනම් මේ පැත්තේ තියෙන උක්ත, මේ පැත්තේ තියෙන අනුක්ත. මේක පැහැදිලිව තේරුම් ගන්න. හරි. ඊට පස්සේ මීගාමතරව මම නම් මා වෙන්න ඕන, අපි නම් අප වෙන්න ඕන, තෝ නම් තා වෙන්න ඕන, තොපි නම් තොප වෙන්න ඕන, නුඹ නම් නුඹලා නම් ඒකමයි ඈ ඇය නම් ඇය ඊළඟට ඔහු නම් ඔව්හු නම් ඔවුන් ආදී වශයෙන් අපි උක්තේ අනුක්ත පදේ හදාගන්න ඕන. පැහැදිලිනේ? දැන් අපි බලමු උක්තය, කර්මය, ක්‍රියාව කියන්නේ මොකක්ද කියලා. මේකේ දරුවෝ අපි ගමු ළමයා පොත බලයි. මේකේ මෙන්න මේකට අපි කියනවා ක්‍රියාව කියලා. එහෙම නැත්නම් ආඛ්‍යාතය ක්‍රියාව. මේකට කියනවා අපි කර්මය කියලා, කර්මපදය. මේකට කියනවා අපි උක්තය හේවත් මොකක් කියලාද? කර්තෘ කියලා කියනවා. එතකොට අපි දැන් මේක කරන්න යන්නේ, අපි මේක කරන්න හදන්නේ මේ කර්මකාරක වාක්‍ය නිර්මාණය. ඒ කියන්නේ මේක කොහොමද කර්මකාරක? මේක කර්තෘකාරකයි. කර්තෘකාරකයි කියලා කියන්නේ මේ අවසාන ක්‍රියාපදයෙන් කියවෙනවා. ඒ කිව්වේ මෙයාගෙන් අහපුවාම පුතේ කවුද කියලා ලැබෙනවා පිළිතුර කරන කෙනා. ඒ කියන්නේ බලයි. කවුද බලන්නේ? ළමයා. එහෙනම් ඒක කර්තෘ නිසා ඒකට කියනවා කර්තෘකාරක වාක්‍ය කියලා. ඒතර මේකෙදි මේ පදයේ කර්මය බලයි බලන්නේ මොකක්ද කියලා දෙවනුව අහද්දී මොකක්ද කියලා දෙවනුව ප්‍රශ්න නගද්දී ලැබෙන පිළිතුර වන්නේ මොකක්ද බලන්නේ? පොත. අන්න ඒකට අපි කිව්වේ කර්මය කියලා. ඒතර මේක උක්ත කරනවා නම් ඒකට නැත්තම් මෙයා ගැන ඉස්සෙල්ලාම මේ ක්‍රියාපදයෙන් කියවෙනවා නම් ඒකට අපි කියනවා කර්මකාරක වාක්‍ය. ඒ කියන්නේ මේ වාක්‍යයේ උක්තය ප්‍රධාන කරගෙන නැත්තම් මේ කර්තෘ ප්‍රධාන කරගෙන එයා උක්ත කරනවා නම් ඒ වාක්‍යෙට කියනවා අපි කර්තෘකාරක වාක්‍ය. කර්මය උක්ත කරගෙන ප්‍රධාන කරගෙන අපි ඒක ගැන කියනවා නම් ඒකට අපි කියනවා කර්මකාරක වාක්‍ය කියලා.
ඔන්න ඕක තමයි ඉස්සෙල්ලාම කර්තෘකාරක සහ කර්මකාරක වාක්‍ය කියන එක හඳුනා ගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද කර්මකාරක වාක්‍යයක් හදන්නේ කියලා. මම පුතේ ඔයාලා දැකලා ඇති ඔය කර්මකාරක වාක්‍ය වල හඳුනා ගන්න ලේසි. විසින් දාලා තියෙන වාක්‍යයක් තියෙනවා, විසින් නැති වාක්‍යයක් තියෙනවා. මේක සරලවම තේරුම් ගන්න. විසින් දාපු ඒවා කර්මකාරකයි, විසින් දාපු නැති ඒවා කර්තෘකාරකයි. එහෙම තමයි සරලව හඳුනා ගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු සාමාන්‍යයෙන් ඔය දැන් අපි ඉස්සෙල්ලා ලියව වාක්‍ය ළමයා පොත බලයි කියලා කියන්නේ කර්තෘකාරක වාක්‍ය. එහෙනම් කර්මකාරකය තමයි අර විසින් දාලා හදන එක තමයි ටිකක් අමාරු. අපි බලමු කොහොමද විසින් දාලා හදන වාක්‍ය හැදෙන්නේ කියලා. මේකෙදි මම ඔයාලට දෙනවා පොඩි කරුණු කීපයක්. මේක හරියට ඔයා මතක තියාගත්තොත් ඔන්න වැඩේ ලේසි. හරි. ඒක තමයි ප්‍රධාන වශයෙන් පළවෙනි එක පුතේ මේක තේරුම් ගන්න ඕන දේ තමයි උක්තය මේ කර්මකාරක වාක්‍යයක තිබිය යුතු ලක්ෂණ. එහෙම තමයි මේක ගන්න ඕන. කොහොමද ගන්න ඕන? කර්මකාරක වාක්‍යයක තිබිය යුතු ලක්ෂණ මම ලියන්නම්කෝ. ලක්ෂණ. තිබිය යුතු ලක්ෂණ. ඕක තමයි අපේ මාතෘකාව. එහෙනම් ඒකේ පළවෙනි අංකයේ විදිහට තියෙන්න ඕන ලක්ෂණයක් තමයි උක්ත පදය අනුක්ත වේ. අනුක්ත වෙන්න ඕන. එතකොට මම මේ පාඩමේ මුල කිව්වා උක්ත පදේ සහ අනුක්ත පදේ කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න කොහොමද හැදෙන විදිය මම කියලා දුන්නා. එතකොට දෙවැනි එක උක්ත පදේ අනුක්ත වුණු ගමන් අනුක්තයෙන් පස්සේ දෙන පදේ තමයි විසින් නිපාතය යෙදී. මේකින් එක පුතේ ඔයා සටහනක් ගහගන්න. සටහන ගහගෙන හිමීට ඔයා එතකොට ඒක බලාගෙන ලියන්න. ඔයාට මේක සරලව තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනි එක කර්ම පදය උක්ත වේ. උක්ත වේ. කර්ම පදය උක්ත වේ. ඊළඟට හතරවෙනි එක උක්ත වූ කර්ම පදයට අනුව කාල වේදය. මොකද්ද කාල වේදය කියලා කියන්නේ? කාල වේදය කියන්නේ දරුවෝ මේක වර්තමානද අතීතද අනාගතද කියලා වාක්‍ය හොයා ගන්න ඕන. එහෙනම් කාල වේදය දැනගන්න ඕන. ඊළඟට ලිංග වේදය දැනගන්න ඕන. ඊළඟට පුරුෂ වේදය ප්‍රථම පුරුෂද මධ්‍යම පුරුෂද කියලා දැනගන්න ඕන. පුරුෂ වේදය වචන වේදය. මොකද්ද වචන වේදය කියන්නේ? වචන වේදය. වචන වේදය කියන්නේ පුතේ ඒක වචනද බහු වචනද කියන එකයි. ඒක වචනද බහු වචනද කියන එකයි. මෙන්න මේ ආදී ප්‍රධාන වශයෙන් කාල වේදය, ලිංග වේදය, පුරුෂ වේදය, වචන වේදය බලා ක්‍රියාපදය තබන්න. ඔන්නොච්චරයි. ඕම් ඔය කරුණු ටික ඔයාලට පුළුවන් නම් පුතේ මේක ඉස්සෙල්ලාම කරන්න ඕනවා. මේක පොතක ලියාගන්න. පොතක ලියාගෙන බලමු අපි මේක කරන්න පුළුවන්ද? ලේසි මේක. මේක ලියාගෙන තියන්න. මොකද මම දැන් මකන්න බෑ. ඒ නිසා ඔයාලා ලියාගෙන තියන්න. පළවෙනි එක මොකද්ද? උක්ත පදය අනුක්ත වේ. උක්තය අනුක්ත කරන්න ඕනේ. ඒ කියන්නේ ළමයි කියලා තිබ්බනම් ළමයින් කියලා අනුක්ත වෙනවා. දෙවෙනි විසින් නිපාතයේ යෙදී. එතකොට ඒකට දෙවෙනි එක ළමයින් කියලා තිබ්බනම් විසින් දාන්න ඕන ඊළඟට. ඊළඟට කර්ම පදයේ උක්ත වේ. තියෙන්නේ මුවන් කියලා තිබ්බනම් මුවන් කියලා තිබ්බනම් මුවෝ වෙනවා. බල්ලන් කියලා තිබ්බනම් බල්ලෝ වෙනවා. ඒක උක්ත වෙනවා. ඒක තමයි වෙන්නේ. ඊළඟට උක්ත වෙච්ච ඒ කර්ම පදයේ දැන් මුවන් කියන එක මුවෝ වුණා නම් ඒ උක්ත වූ කර්ම පදයට අනුව කාල වේදේ ක්‍රියාපදේ තියලා තියෙන්නේ කොහොමද? මොන කාලෙන්ද තියෙන්නේ කියලා බලමු. ලිංග ભેදය මොකක්ද බලනවා. පුරුෂ ભેදය බලනවා. වචන ભેදය බලනවා. ක්‍රියා එතකොට වචන ભેදය බලලා මේක අපි ඒ අනුව තියෙනවා.
වර්තමාන කාලයෙන් මේ වාක්‍ය තියලා තියෙනවා නම් අපි වර්තමාන කාලෙන්මයි තියන්නේ. අතීත කාලෙන් වාක්‍ය තියලා තියෙනවා නම් අනාගත කාලෙන් තියලා තියෙනවා නම් ඒ අනුව තියන්නේ. හරි? රයිට්. එහෙනම් ඔයා මේක ලියා ගන්න. මම ඔයාලට ඊළඟ වැඩසටහනට යනවා. ඊළඟ එක කියලා දෙන්න. මේකේ. ඊළඟට අපි දැනගන්න ඕන කර්මකාරක වාක්‍යයක් නිර්මාණය කිරීමේදී දරුවනේ ක්‍රියාපදේ තියන්නේ කොහොමද කියලා. ක්‍රියාපදේ තියන්නේ. මේකෙදි ලබලද ධාතු කියලා කියනවා. එන්නේ ඒවා තියන්න ඕන. ඒක තේරෙන්නේ නැත්නම් මෙන්න මේ විදිහේ මතක තියාගන්න. වර්තමාන කාලයේදී මේකේ පළවෙනි එක මේක ලියාගන්න කර්මකාරක වාක්‍ය නිර්මාණය කිරීමේදී ක්‍රියාපදය තැබිය යුතු අයුරු කියලා. ඒකෙදි වර්තමාන කාලයේදී ඔන්න වර්තමාන කාලයේදී නම් කොහොමද තියන්නේ කියලායි බලන්න. කාලයේදී ඔන්න අපි මෙහෙමයක් ගැව්වා. මෙතන මෙහෙම දෙකට බෙදාගත්තා. මේක ලියනවා ඒක වචන. මේක ලියනවා බහු වචන. මරණු ලබයි මරණු ලැබෙයි මැරෙයි මරයි නෙමෙයි මැරෙයි. මේක බහු වචනේ මේ පැත්තේ මරණු ලබයි නම් මරණු ලබති මරණු ලැබෙයි ලැබෙති මැරෙති. ඔන්න වර්තමාන කාලයේදී අපි ඒක වචනව ක්‍රියාපදයේ තියලා තියෙනවා නම් මේ විදිහට තියන්න. කැමති එකක් තියන්න. බහු වචනය වර්තමාන කාලයේ බහු වචනයේදී මේ පැත්තෙන් කැමති එකක් තියෙනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඊළඟ එක අතීත කාලයේදී මම මෙතන අතීත කියලා ලිව්වා. ඒක වචන මේ බහු වචන. ඒක කොහොමද තියන්නේ? ක්‍රියාපද. හරිද? ඒක තියෙනවා මරයි කියන එක මරුවේය වගේ එකක්. එහෙම කොහොමද තියන්නේ? මරණ ලදී මරණු ලැබීය මරණු ලැබුවේය. ඔහොම තියන්න පුළුවන්. මේකේ ඒක වචන පැත්තේ බහු වචන පැත්තේ මරණ ලදී කියන එක කොහොමද දෙන්නේ? මරණ ලදහ මරණු ලැබූහ. ඊළඟට මේ පැත්තේ මරණු ලැබුවෝය. මෙන්න මේව තමයි තියන්නේ. එතකොට ඔන්න ක්‍රියාපදයේ තියෙන විදිහත් ඔයා දන්න. වර්තමාන කාලයේ තියෙන විදිහත් දන්න. මේකේ අනිත් පැත්ත ඕනනම් අනාගත කාලයේ මරණු ලබන්නේ මරණු ලබන්නෝය. ඔන්න ඔච්චරයි. මරණු ලබන්නේය මරණු ලබන්නෝය කියලා හදාගන්න තියෙන්නේ. වර්තමාන අනාගත කාලයේදී. හරි. අපි බලමු ඊළඟට පුතේ මේකේ මේක ලියාගෙන පොලේක ලියාගෙන තියාගන්න. එතකොට දැන් අර කලින් එකත් එක්කලා මේකත් ලියාගත්තා ඔයා. ලියාගෙන ඊළඟට බලමු අපි දැන් වාක්‍යයක් අරගෙන කොහොමද හදන්නේ කියලා. හරිද? ඔන්න මේක ලියාගෙන තිබ්බනම් ඕන් දැන් හරි. දැන් ඔයාට මේකේ ඊළඟ වාක්‍ය හදද්දි ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. බලන්න දැන් මේව දෙනවා වාක්‍යයක් කර්මකාරයකට හරවන්න. වැද්දා මුවා මරයි. කර්මකාරයකට හරවපන් කෝගොල්ලෝ කියලා කියනවා. හරිද? ඊළඟට ඔයා මේකෙදි මොකද කරන්නේ? කර්මකාරයකට හරවන්න නම් දැන් ඔන්න අර මුලින්ම මම ඔයාලට කියපු කර්මකාරක වාක්‍යයක තිබිය යුතු ලක්ෂණ ටික හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාපදයේ කර්මපදයක් හොයාගෙන තියෙනවා. කර්මපදයක් හොයන්න හරි ලේසි පුතේ. ඒ තමයි මේ වාක්‍යයේ අවසාන ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහගන්න. පළවෙනි ප්‍රශ්නය කවුද? දෙවෙනි ප්‍රශ්නය කාවද? එතකොට මරයි. කවුද මරන්නේ? අන්න කවුද කියලා අහපුවම ලැබෙන පිළිතුර උක්තය. කවුද මරන්නේ කියලා අහපුවම ලැබෙන පිළිතුර කර්මය. එහෙනම් කර්මය මෙයාව තමයි අපි උක්ත කරන්න ඕන. හරි? ඔන්න. දැන් මේකේ ඊළඟ එක තමයි
මේක ස්ත්‍රීද පුරුෂද මොනවද කියලා බලා ගන්න ඕන. මේකේ තියෙන්නේ මේක උක්ත වුණ එක තමයි උක්ත වුණ එකට අනුව තමයි අපි තියන්නේ. උක්ත වෙලා තියෙන්නේ වැද්දා කියන්නේ පුරුෂ නිසා පුරුෂ ලිංග කියලා අපි දානවා. මෙන්න මේ ක්‍රියාපදය මොන කාලෙද කියලා හොයාගන්න තියෙන්නේ ක්‍රියාපදේ නැත්නම් මේ වාක්‍යෙ මොන කාලෙද කියලා හොයාගන්න තියෙන්නේ ක්‍රියාපදේ. එතකොට මේ ක්‍රියාපදේ තියෙන්නේ මොන කාලෙද පුතේ? වර්තමාන කාලේ. වර්තමාන කාලේ ඒක වචන වලින් තමයි තියෙන්නේ. ඒතර වර්තමාන කාලේ ඒක වචන ප්‍රථම පුරුෂ වලින් තමයි මේක තියෙන්නේ. හරිද? ඒක හොයාගෙන ඉන්න ඕන. එතකොට වර්තමාන කාලයෙන් තිබ්බනම් අපි ක්‍රියාපදයේ තියන්නේ වර්තමාන කාලයෙන් කියලා මතක තියාගන්න. ඔන්න දැන් අපි මේක හදමු. පළවෙනි ලක්ෂණය මොකක්ද අපිට කියලා දුන්නේ? උක්තය අනුක්ත වේ. මේ වැද්දා කියන එකේ උක්තය අනුක්ත කරමු. මොකක්ද වැද්දා කියන එකේ අනුක්තය? ඒක වචන පදයක මම අර මුලින් කියලා දුන්න විදිහට ඒකම තමයි කියන්නේ. එහෙනම් වැද්දා කියන එකේ වැද්දා කියන එකේ වැද්දාමයි කියන්නේ. දෙවනුව කියන මොකද දෙක කියන්නේ? දෙවනුව ලක්ෂණය මොකද්ද? විසින්. එහෙනම් විසින් කියන නිපාතය වුණ දැම්ම. දැන් මෙයා මොකද කරන්න ඕන? තුන්වෙනි එක කර්මය උක්ත වේ. උක්ත වුණාම ඒක වචන පදයක මම මෙතෙන්දි කිව්වා කර්මය උක්ත වුණත් ඒක කර්ම පදේ වුණත් දෙකම එකම විදිහට තියෙනවා. එහෙනම් මුවා කියන එක මුවාම. මුවා කියන එක මුවාම. හරි. හැබැයි මේකේ බහුවචන වෙනස් වෙනවා. මුවා කියන එක මුවාම. හරි. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? ක්‍රියාපදය කාල ભેදයට අනුව පුරුෂ ભેදයට ලිංග ભેදයට අනුව වචන ભેදයට අනුව තියන්නේ. දැන් මෙයා උක්ත කළ නිසා පුතේ මෙයාට අනුව ඕන අපි ක්‍රියාපදේ තියන්නේ. මෙයා ඒක වචනද බහුවචනද මොන පුරුෂයෙන්ද මොන ලිංගෙන්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒතකොට මුවා කියලා කියන්නේ එක්කෙනයි ඒක වචනයි පුරුෂ ලිංගයි. එතකොට ඒ අනුව අපි මරයි කියලා තියෙන්නේ වර්තමාන කාලය නිසා ඒ අනුව අර ඒ පැත්තේ ක්‍රියාපදයක් අපි ගන්නවා. ක්‍රියාපද තියෙන විදිහේ මරයි කියන එකේදී අර මරණු ලැබෙයි කියලා දැන් එහෙනම් මරයි කියලා මෙතන තියෙන එකේ මරණු ලබයි ලැබෙයි මැරෙයි ආදී වශයෙන් අපි ක්‍රියාපදයේ තියෙනවා. පැහැදිලි ඔන්න එකක්. මේක දෙක වැද්දා මුවා මැරුවේ. දැන් මේක තියෙන්නේ මේක වර්තමාන කාලේ මේක අතීත කාලේ. දැන් හදමු කොහොමද වෙන්නේ? වැද්දා නම් වැද්දාමයි දැම්ම මේකට දෙවුණු මොකද්ද? මේ විසින් කෑල්ල එනවා. ඊළඟ මුවා කියන එක මොකද කරන්නේ? මුවාගේ අනුක්තේ ඒකමයි එහෙනම් මුවාමයි. මුවා ඊළඟට මේක ක්‍රියාපදයේ කොහොමද ලියලා තියෙන්නේ? බලන්න අර වල දුන්න chart එකේ මරණ ලදී. මොකද මරණ ලදී. පැහැදිලිනේ? හරි. ඔන්න ඊළඟට අපි මේකේ තව එකක් පුතේ වාට කියලා දෙනවා. තුන්වෙනි එක මේක වැද්දෝ කියලා තිබ්බනම් මෝ මරති. දැන් කොහොමද කියන්නේ වැද්දෝ අනුක්ත කරන්න? වැද්දන් දැම්ම විසින් මේක අනුක්ත කළා. මුවන් sorry. මේක මුවන් කියලා මෙතනයි තියෙන්න ඕන. වැද්දෝ කියන එක වැද්දෝ මුවන් මරයි. මොන අපි ලියුව දැන් වැද්දෝ මුවන් මරයි. මේක හැදෙනවා වැද්දෝ අනුක්ත කළා වැද්දන් ඊළඟට විසින් දැම්මා මුවන් කියන එක මොනවා කරනවද? උක්ත කරන්න ඕන. එහෙනම් පුතේ මොනවද වෙන්නේ? මෝල්. දැන් මරති කියන්නේ ක්‍රියාපදයේ මෙයාට අනුවයි කියන්නේ. මෙයා බහුවචන ප්‍රශ්නයක් නෑ. මේක තියෙන වර්තමාන කාලේ. වර්තමාන කාලේ කොහොමද ක්‍රියාපද වෙන්නේ? මරණු ලැබෙති. ඔන්නච්ච. මරණු ලැබෙති, මරණු ලබති. කොහොම තියන්නේ? මේක අපි හිතමු අතීත කාලේ වැද්දෝ මුවන් මැරුහ. ඔන්න වැද්දෝ කියන එක හදලා කොහොමද? වැද්දන් විසින් මුවන් උක්ත කළා. මෝ ක්‍රියාපදයේ අතීත කාලයි එහෙනම් ඒකෙන් බැලුව බහුවචන එකක් මෝ බහුවචනයි බහුවචන තියෙනවා. මරණු ලැබුහ
මරණ ලදහ ආදී වශයෙන් තියෙනවා. රයිට්. මම හිතනවා මේක දෙතුන් ගමන බලන්න. මේකේ තව එකක් නොතේරුණා නම් වාට නොතේරෙන්නේ උක්තය අනුක්ත කරගන්න බැරුව යනවා. අර උක්ත පදේ සහ කර්ම පදේ හොයාගන්න බැරුව යනවා. ඒ ටික දැනගන්න ඕන. ඒ වගේම ආපහු ක්‍රියාපදේ කොහොමද තියන්නේ? කර්මකාරක වාක්‍යයේ තියෙන ලක්ෂණ. මෙන්න මේ ටික අවබෝධ නම් මේ මම මේ කියලා දුන්න එක හරි පහසුයි. කර්මකාරක වාක්‍ය ඕන එකක් වට හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කර්මපදේ මොකක්ද කියලා හොයාගන්න. අවසාන ක්‍රියාපදයෙන් අර ප්‍රශ්න දෙකක් අහනවා. ආංගිකෙන් කර්මපදේ හොයාගත්තා නම් වඩන්න පුළුවන්. එහෙනම් ගිල්ලෙන් නම් තව දවසක තව ව්‍යාකරණ පාඩමක් එක්ක හමු. සුබ දවසක්. Just put your hands on my